අනුරාධපුර රාජධානිය. අනුරාධපුර රාජධානිය ආරම්භය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ලංකාවට ආපු ආර්යයන් සමග. එයිදී අපිට පළමුවෙන්ම හම්බෙන්නේ විජය රජතුමා. විජය රජතුමාත් එක්ක ලංකාවට ආපු අනුරාධ ඇමතියා මල්ලතු යාශිතුව නිර්මාණය කරගන්න අනුරාධ ග්‍රාමය. මෙන්න මේ අනුරාධපුර ග්‍රාමය උන්මාද චිත්‍රගේ සහ දීඝගාමිනීගේ පුත්‍රයා වන පණ්ඩුකාභය රජතුමා තමා මුල්වරට අනුරාධපුර රාජධානියක් දක්වා පරිවර්තනය කරන්නේ. එතකොට දරුවනේ මේ අනුරාධපුර රාජධානිය ආරම්භය ක්‍රිස්තු පූර්ව 433 කාලය තුල නිර්මාණය වෙලා තියෙනවා. ලෝකේ පළවෙනි රාජධානිය තමා එකම රටක් තුල අගනගරය දීර්ඝ කාලයක් පැවතුණා. ක්‍රිස්තු පූර්ව 433 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1017 දක්වා අවුරුදු 1454කට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානිය අපේ රටේ අගනගර වශයෙන් පවතිනවා. එතකොට මේ අනුරාධපුර රාජධානිය තුල රජවරු 120කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍යත්වයට පත් වෙලා තියෙනවා. ඕගොල්ලෝ රජවරුන්ගෙන් කීයෙන් කී දෙනාද දැනගෙන ඉන්නේ? ඇත්තටම කිව්වොත් සමහර රජවරු ඉන්න අනුරාධපුරේ දුු කීපයක් තුල තවත් සමහර කට්ටිය ඉන්නවා එක් දවසයි. අද රජ වෙනවා හෙට උදේ පාන්දර වෙති මැරිලා. රාජ්‍යත්ව කුමන්ත්‍රණ මෙහෙवला අපේ රටේ තිබ්බ දේශපාලන වාතාවරණය හමුවේ ඇතැම් රජවරු ඉතාමත් ඉක්මනින් මරණයට පත් වෙනවා. එතකොට අනුරාධපුරයේ ආරම්භක පාලක වෙන පණ්ඩුකාභය රජතුමාගේ ඉඳන් පණ්ඩුකාභය මුටසීව දේවානම්පිය තිස්ස උක්තිය මහාසිය සූරතිස්ස සේනගුත්තික අසේල එලාර දුඩුගැමුණු සද්ධාතිස්ස චූලත්තන ලජ්ජතිස්ස කල්ලාරනාග වලගම්බා පූලහත්ත බාහිය පනේමාර පිළේමාර දාටිය වලගම්බා දෙවනිවර මහසුළුමාසේ චෝරණා කුමාරිස්ස අනුරාරජන කූටකන්නතිස්ස බාතිකාභය මහාදාදික මහානාග අමණ්ඩගාමිනී කජලජානතිස්ස චූලාභය තිස්ස සීවලී රජන ඉලනාග චන්ද්‍රමුඛසිව සලාලක තිස්ස සුබ වසම වංගනාසික තිස්ස පළවෙනි ගජබාහු මහලකනාග බාතිය තිස්ස කනිට තිස්ස චූලනා කුංචනාග පළවෙනි සිරිනාග වහරික තිස්ස අබේනාග දෙවෙනි සිරිනාග විජේදු ශ්‍රී සංඝබෝධි ගෝඨාභය එජඩු තිස්ස මහසෙන් කිසිරිමෝහන් දෙවන ජෙට්ට තිස්ස බුද්ධදාස දෙවනි උපතිස්ස මහානාම සොත්තියසේන චත්තගහක පණ්ඩු පාරින්ද කුඩා පාරින්ද තිරීතර දාඩිය පීඨිය ධාතුසේන පළවෙනි කාශ්‍යප පළවෙනි මුගලන් කුමාරදාස කීර්තිසේන ශිව ශිලාකාර දල මුගලන් දටෝපතිස්ස ඒ වගේම තමා දරුවනේ ඕගොල්ලෝ අහලා තියෙනවානේ සමහර රජවරුන්ට නම් වැටලා තියෙනවා එකම නම. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉතිහාසඥයෝ විසින් ඒගොල්ලෝ අංක වශයෙන් නම් කරා. ඒ විදිහට අපේ රටේ අග්බෝල 9 දෙනෙකුත්, දප්පුලලා 3 දෙනෙකුත්, ඒ වගේම තමයි සේනලා 5 දෙනෙකුත්, මිහිඳුලා 5 දෙනෙකුත්, කාශ්‍යපලා 5 දෙනෙකුත් අපේ රටේ මේ රජවරු රාජ්‍යද්දර පත් වෙනවා. ඒ අතරින් අනුරාධපුරයේ අවසාන පාලකයා බවට පත් වෙන්නේ 5 වෙනි මිහිඳු රජතුමා. එතකොට මට නොකියන්න බැරි වෙච්ච නැත්නම් කියුනේ නැති නමක් තියෙනවා නම් අනුරාධපුරයේ පාලනය කරපු රජවරුන්ගෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි මේ අනුරාධපුරයට එල්ල වෙනවා ළමයි විවිධ කාලවකවානුවලදී ආක්‍රමණය. එහිදී පළවෙනි ආක්‍රමණය තමයි සූරතිස්ස රජතුමාගේ කාලේ එල්ලවන සේනහා බුද්ධික කියන අශ්වවෙලඳුන් දෙදෙනාගේ ආක්‍රමණය. මේ අශ්වවෙලඳුන් දෙදෙනා ලංකාවට ඇවිල්ලා මේ වසර 22ක පාලන බලය ලබා ගන්නවා අසේල සූරතිස්ස රජුව බලයෙන් පහ කරලා අපේ රටේ දේශපාලන වාතාවරණය හමු. ඊට පස්සේ මේ එලාර කියන විදේශීය වෙලෙන්දත් ලංකාවේ ද්‍රවිඩ වෙලෙන්ද ඒ වගේම තමයි එයත් අපේ රටේ දේශපාලන වාතාවරණයේ තිබ්බ තත්ත්වය හැමෝම තමයි අපේ රට පාලන බලය අල්ලගන්න ඇසල රජතුමාගේ කාලේ. පස්සේ එලාරගේ බෑන බල්ලුක ඊට පස්සේ සද්‍රවිඩ ශ්‍රවිඩ පළවෙනි පරන්තක ඒ වගේම තමයි රාජරාජ රාජේන්ද්‍ර පස්වෙනි මිහිඳු රජතුමාගේ කාලේ තමයි මේ රාජරාජ සහ රාජේන්ද්‍ර ඉන්නේ. ක්‍රිස්තු වර්ෂ 993ත් 92ත් 93ත් අතර කාලේ ඒගොල්ලෝ ඇවිල්ලා අනුරාධපුර රාජධානිය මුළුමනින්ම විනාශයට පත් කරනවා. වර්ෂ 1017 තුල. එතකොට තමයි බිඳ වැටීම සහ පරිහානිය අතර පොඩි වෙනසක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු වෙනසක් තියෙනවා. පරිහානිය කියන්නේ දීර්ඝ කාලීනව සිද්ධ වෙන දෙයක්. හැබැයි බිඳ වැටීම සිද්ධ වෙන්නේ ඉතාක්ෂණීයව ඉතා ඉක්මනින්. ඒ වගේම තමයි අනුරාධපුරයේ පරිහානියට බලපෑමට කරුණු කීපයක් හේතු වෙනවා. ඒක තමයි මෞර්ය සහ ලම්බකර්ණ වංශතර පෙළපත් ගැටුම, දුර්වල පාලකයෝ බලයටපත් වීම, අපේ රටේ රජුරුන් අනුගමනය කරපු විදේශීය ප්‍රතිපත්තිය, ඒ වගේම තමයි මැලේරියා වසංගතය, පස නිසරු වීම, අනුරාධපුරයේ ජනශූන්‍ය ප්‍රදේශයක් වීම. ඔන්න ඒ වගේ තත්ත්වයන් ප්‍රධාන හේතුකාරක වෙනවා. හැබැයි අනුරාධපුරයේ බිඳ වැටීමට බලපාන ප්‍රධාන කාරණේ බවට පත් උනේ
ක්‍රිස්තු වර්ෂ 992 93 අතර කාලය ඇති වෙච්ච රාජරාජගේ සහ රාජේන්ද්‍ර චෝලගේ ආක්‍රමණය. මම ඕගොල්ලන්ට මෙච්චර වෙලා කිව්වේ අනුරාධපුර රාජධානියේ සංක්ෂිප්ත විස්තරය. මම අනුරාධපුර රාජධානියේ රජවරුන්ගේ විස්තර, ඒ වගේම තමයි ඒ කාලවල දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික වශයෙන් මොන වගේ තත්ත්වයක් ඇති වුණේ කියලා ඉදිරි වීඩියෝ වලදී ඕගොල්ලොත් එක්ක අරගෙන එන්න.